Hello, good evening. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම වැඩි වෙරුනේ 11ට. මට දොඩම් ගෙඩි ටිකක් ගන්න උවමනාවක් තිබ්බා. ඒක නිසා මම ළඟ තියෙන ෂොප් එකකට ගියා. මං හිතාගෙන ඉන්නවා හෙට ginger shots ටිකක් හදන්න. ඒක 24 hours open shop එකක්. ඉතින් 11 පහ වුණත් මං එතෙන්ට ගියා. මෙහි ගොඩක් ෂොප්ස් 11 වෙනකොට වහනවා. ගොඩක් සුපර් මාකට්ස් එහෙම ඒත් දෙක තුනක් ඕපන් කරලා තියෙනවා. ටිකක් ඇවිදිනකොට මං ආසම ඩ්‍රින්ක් එක හම්බ වුණා කොකනට් වෝටර්. ඒකත් අරගෙන මම තව ටිකක් බැලුවා මට මොන හරි ගන්න දෙයක් තියෙනවද කියලා. ඩිස්කවුන්ට්ස් තියෙනවද? ඒ වගේ ප්‍රයිසස් කොහොමද? මම නෝට් කරපු දෙයක් තමයි සාමාන්‍යයෙන් 24 hours open කරලා තියෙන shops වල අනිත් shops වලට වඩා ටිකක් ගාණ වැඩි. සමහරට ඒගොල්ලන් අපිට ඕන වෙලාවක available තියෙන නිසා වෙන්නේ නැති. ඉතින් මට දොඩම් ටිකක් හම්බ වුණා කිලෝ එකක් රුපියල් 50කට. මම දොඩම් ටිකක් තෝරගත්තා. මං හෙට ginger shots හදනකොට මම වීඩියෝ එකක් දාන්නම් ඒ මෙතන කොස් වගේක් තිබුණා. මේක නම් හොඳටම ඉදිලා. මෙහි අය ගොඩක් මම දන්නේ වරක විදිහට තමයි කොස් කන්නේ. ඒගොල්ලන් මං හිතන්නේ උයලා කන එකක් ගැන දන්නේවත් නැහැ මං හිතන්නේ මෙහි අය. අවුරුදු දෙකක් විතර ඇති දෙකකටත් වැඩි මං හිතන්නේ මම කොස් උයලා කාලම නැහැ. මං හරි ආසයි එහෙම කන්න. ඒත් ඉතින් මට හම්බ වුණේම නැහැ කන්න. මං එක දවසක් මෙහි මාකට් එකෙන් අරගෙන බැලුවා. ඒකත් හරියට ආවේ නැහැ. මට ගෙදර යන්න කම්මැලි හිතුණා. ඉතින් මං හිතුවා පොඩ්ඩක් ඇවිදින්න ඕන කියලා. අන්තිමට ඉතින් මං ඇවිදගෙන ආවේ පුරුදු තැනටම තමයි. බීච් එකට. මුහුදු රැල්ල දිහා බලාගෙන ඉන්න මං හරි ආසයි. එහෙම මුහුද දිහා බලාගෙන ඉන්නකොට අනිත් හැමදේම අමතක වෙලා යනවා. ඒක හරිම කාමින්. ඉතින් දැන් පාන්දර 1ක් පහු වෙලා මට අද හවස 3ට තමයි ආපහු වැඩට යන්න තියෙන්නේ. දැන් ගෙදර ගිහිල්ලා වොෂ් දාලා නිදාගෙන ආපහු ලන්ච් වලට නැගිටලා හවස වැඩට යන්නත් මට හොඳටම ටයිම් එක ඇති. ඉතින් එහෙනම් මම දැන් ගෙදර යනවා. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නම්. thank you මගෙත් එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම හිටියට. පරිස්සමෙන් ඉන්න.